CDS ගිණුමක් විවෘත කිරීමේ සරල පියවර. පෝටල් එකට ලොග් වී new account opening තීරීම කරන්න. ඉදිරියට යාමට පෙර පහත දෑ සූදානම් කරගෙන ඇති බව තහවුරු කරගන්න. 1. ඔබගේ ජාතික හැඳුනුම්පත. 2. ඔබගේ බැංකු ගිණුම් විස්තර. 3. ඔබගේ සෙල්ෆි ඡායාරූපයක්. ඔබගේ ස්ථීර ලිපිනය ජාතික හැඳුනුම්පතෙහි සඳහන් ලිපිනයට වඩා වෙනස් වන්නේ නම් වළංගු පදිංචිය තහවුරු කරන ලේඛනයක්ද අවශ්‍ය වේ. සියලු විස්තර ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණ කළ යුතුයි. අනිවාර්ය ප්‍රශ්න රතු ලකුණකින් සලකුණු කර ඇත. පියවර 1. පුද්ගලික තොරතුරු. ඔබගේ ජාතික හැඳුනුම්පතේ සඳහන් පරිදි ඔබගේ පුද්ගලික විස්තර ඇතුළත් කරන්න. පියවර 2. පදිංචිය පිළිබඳව තොරතුරු. ඔබගේ පදිංචිය පිළිබඳව විස්තර ඇතුළත් කරන්න. ඔබගේ ජාතික හැඳුනුම්පතෙහි සඳහන් ලිපිනයට වඩා ඔබගේ ලිපිනය වෙනස් නම් වළංගු පදිංචිය තහවුරු කරන ලේඛනයක් අප්ලෝඩ් කළ යුතුයි. අදාළ වන අනෙකුත් තොරතුරු ඇතුළත් කර තහවුරු කරන්න. පියවර 3. බැංකු ගිණුම් තොරතුරු. ඔබගේ බැංකු ගිණුම් විස්තර ඇතුළත් කර තහවුරු කරන්න. ඔබගේ ගිණුම් අංකයේ අවසන් ඉලක්කම් 12 පමණක් ඇතුළත් කර තහවුරු කිරීමේ ක්‍රමය තෝරන්න. ලාභාංශ ගෙවෙන් මෙම ගිණුමට ලැබෙන බැවින් ඇතුළත් කරන සියලු විස්තර ඉතා නිවැරදි බව නැවත කියවා තහවුරු කරගන්න. පියවර 4. රැකියාවේ තොරතුරු. ඔබට අදාළ රැකියා තත්ත්වය තෝරා ඉල්ලා ඇති තොරතුරු ඇතුළත් කරන්න. අදාළ විකල්ප තෝරාගෙන අනිවාර්ය ප්‍රශ්න සඳහා නිවැරදිව පිළිතුරු දෙන්න. පියවර 5. දේශපාලනිකව අනාවරණය වූ පුද්ගලයෙකුද. දේශපාලනිකව අනාවරණය වූ පුද්ගලයෙකුද යන්නේ අර්ථය හොඳින් කියවා ඒ අනුව ඔබගේ පිළිතුරු දෙන්න. පියවර 6. ලේඛන අප්ලෝඩ් කිරීම. තහවුරු කිරීම සඳහා ලේඛන අප්ලෝඩ් කරන්න. සෙල්ෆි ඡායාරූපයක් මගින් අනන්‍යතාවය තහවුරු කිරීම. සෙල්ෆියක් ගන්න. ඔබ ගන්නා සෙල්ෆිය පහත මාර්ගෝපදේශකයන්ට අනුකූල විය යුතුයි. පැහැදිලි අවධානයට යොමු වූ සහ වර්ණ සහිත විය යුතුයි. වෙනත් පුද්ගලයන් හෝ වස්තුන් අඩංගු නොවිය යුතුයි. මූණ සහ උරහිස් පැහැදිලිව කැමරාවට ඍජුව මුහුණලා තිබිය යුතුයි. සන්ග්ලාස් හෝ වර්ණ ගැන්වූ කණ්ණාඩි නොපැළඳිය යුතුයි. කණ්ණාඩි පැළඳ සිටි නම් ඇස් පැහැදිලිව දැකිය හැකි විය යුතුයි. ජාතික හැඳුනුම්පත තහවුරු කිරීම. ඔබගේ ජාතික හැඳුනුම්පතේ ඉදිරි පස සහ පසුපස ඡායාරූප අප්ලෝඩ් කරන්න. ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු පැහැදිලිව කියවිය හැකි විය යුතු අතර ඒ පැහැදිලි පසුබිමක් මත තැබිය යුතුය. බැංකු ගිණුම් විස්තර සනාථ කිරීම. ඔබගේ බැංකු ගිණුම් තහවුරු කරන ලේඛනය අප්ලෝඩ් කරන්න. එම ලේඛනයේ ඔබගේ නම, බැංකුවේ නම සහ ශාඛාවේ නම සඳහන් විය යුතු අතර එය පසුගිය මාස 3 ඇතුළත නිකුත් කළ එකක් විය යුතුය. අප්ලෝඩ් කරන ඡායාරූපවල තොරතුරු පැහැදිලිව කියවිය හැකි විය යුතුය. අනෙකුත් ලේඛන අවශ්‍ය නම් ඔබගේ කොටස් තරවකරු හෙවත් ස්ටොක් බ්‍රෝකර් විසින් දෙන උපදෙස් පරිදි අනෙකුත් ලේඛනද අප්ලෝඩ් කරන්න. පියවර 7. නියමයන්, කොන්දේසි සහ ප්‍රකාශන. මෙම අවසාන පියවරේදී නියමයන්, කොන්දේසි සහ ප්‍රකාශන හොඳින් කියවන්න. ප්‍රශ්න සියල්ලට නිවැරදිව පිළිතුරු ලබා දී ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් ඉදිරියේ ඇති කොටු ලකුණු සලකුණු කිරීම මගින් එකඟතාවය ප්‍රකාශ කරන්න. ඔබට භාෂා 3න් ඕනෑම භාෂාවකින් නියමයන්, කොන්දේසි සහ ප්‍රකාශන ඩවුන්ලෝඩ් කළ හැක. සබ්මිට් බටන් එක ක්ලික් කර ඔබගේ අයදුම්පත සම්පූර්ණ කරන්න. ඔබගේ අයදුම්පත ඉදිරිපත් කළ පසු ඒ තහවුරු කරන යොමු OTP අංකයක් තිරය මත දර්ශනය වේ. කරුණාකර එය සටහන් කරගෙන තබා ගන්න. මන්ද ඔබගේ ගිණුම් විවෘත කිරීමේ අයදුම්පත් තත්ත්වය පිළිබඳව විමසීමේදී එය අවශ්‍ය වනු ඇත. ඔබගේ අයදුම්පත පරීක්ෂා කර අනුමත කළ පසු ඔබට ඊමේල් පණිවිඩයක් මගින් දැනුම් දෙනු ඇත.